අතිශය බලවත් වූ ජීවමාන දෙවි පියාණනි ඔබට ස්තුතියි කියනවා මේ උතුම් වූ දවස ඔබ අපට දුන්න නිසා. ස්වාමී ඔබගේ යහපත් ගමන් කරුණාව නිරන්තරයෙන් අප තුළ තබා තිබෙන නිසා ස්තුතියි. ප්‍රේමණීය දෙවිඳුනි ඔබගේ දිව්‍යමය වචනය ඔබගේ දාසයන් සමග ඔබ ඉදිරියට ගෙනෙනවා. පියාණනි මේ වචනය ගෙනෙන්න මාව ඔබ ඉදිරියේ භාජනයක් කරන නිසා ස්තුතියි. ස්වාමී මෙතෙන් පටන් මම ඔබට ආයිත් භාජනයක් විතරයි. ඔබ කැමති දේ පුරවලා ඔබ කැමති ලෙස ඔබගේ දරුවන්ට බෙදා දුන්න බෑ. පියාණනි ඔබට ගෞරව කරමින් වචනේ ගෞරව ඔබට මම පමණක් දෙමි. වචනය අසල ඔබගේ දරුවෝ ඔබගේ දාසයන් මම ඔබ ඉදිරියටත් වෙනවා. ඔබ වහන්සේ පමණක් ගෞරව ලබන්න අපට කතා කරන ස්තුතියි කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. සෙනෙවන්ත දවසේ දෙවියන් වහන්සේ ඔබ සමග බෙදා ගන්න මට දුන්නා වූ දේව වචන පණිවිඩයේ තේමාව තමයි අලුත් දේ පරණ දේ දෙකම පිටතට ගේන කෙනෙක් වෙන්නේ. පරණ දේ අලුත් දේ. ඔබ සැබෑ ක්‍රිස්තියානිකාරයෙක් නම් ඔබ ඇත්තටම යේසුට ආදරේ නම් ඔබ මතක තියාගන්න. පරණ දේ අලුත් දේ දෙකම එළියට ගේන ආමේන්. හලෙලූයා. හලෙලූයා. පරණ දේ මොනවද අලුත් දේ මොනවද? දෙවියන් වහන්සේම අපිට පෙන්වලා දෙවි ආමේන්. අපි කියමු මතෙව්දේ 13 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13 දක්වා. මතෙව් 13 10 සිට 13 දක්වා. ඔබේ දුරකථනය විසන්ධි කරගන්න ඒක ඉතාම යහපත්. මොකද දේව වචනයට සංවේදී වෙලා ඉන්න ඕන. දේව වචනය ග්‍රහණය කරගන්න ඕන. ඒ නිසා ඔබේ දුරකථනය විසන්ධි කරගන්න. එවිට ගෝලව ඇවි ඔබ වහන්සේ ඔහුට උපමාවලින් කතා කරන්නේ මක් නිසාද යසෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් ස්වර්ග රාජ්‍ය රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ. නමුත් ඔවුන්ට දීලා නැත. මක් නිසාද යමකට ඇත්තේද ඔහුට දෙන ලැබෙන්නේය. ඔහුට බොහෝ වන්නේය. නමුත් යමකට නැත්තේද ඔහුට ඇතදෙත් ඔහුගෙන් ගනු ලබන්නේය. එහෙමින් ඔවුන් දකිමින්ම නොදන්නා නිසාද අසමින්ම නොසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කතා කරමි. ආමෙන් කියමුද? සෙනෙවන්ත සුදලියවිල්ල පැහැදිලිව කතා කරනවා. මේ ස්ථානට ආවට පස්සේ උපමාවලින් කතා කරනවා. ඇයි මේ යේසුස් වහන්සේ උපමාවලින් කතා කරන්නේ කියලා යේසුස් වහන්සේගේ ගෝලයා අහනවා. ඇයි ස්වාමීනි ඔබ මේ ලෝකයේ මිනිස්සු උපමාවලින් කතා කරන්නේ? ඔබ දන්නා ඉතින් ගලුවට පස්සේ දාවිඩ පදේ ඉස්සර තියෙන මහත් වූ සේනාව උන්වහන්සේ පසුපස්සේ තියෙනවා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ගෝලයන්ට උපමාවලින් කතා කරන්නේ කියන්නේ නෙමෙයි. උන්වහන්සේගේ ගෝලයන්ට උපමාවලින් කතා කරන්නේ නේ. මේ කතා කරන්නේ මහත් වූ සේනාවකට. ගෝලයෝ ටික අහනවා ස්වාමීනි ඇයි ඔබ ඒ අයට ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ? සෙනෙවන්ත සුදලියවිල්ල පැහැදිලිව කතා කරන දේ තමයි උන්වහන්සේ උපමාවක් නොමැතිව කතා නොකළේ. සුදලියවිල්ල කියනවා. ඇයි? ලෝකයට උපමාවකින් කතා කරන්න හේතුවක් තිබෙනවා. ඇයි ලෝකයට උපමාවකින් කතා කරන්නේ? මේ ස්ථානයේ පැහැදිලිව කියන උපමාවකින් කතා කරන්න හේතුව ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ ඔහුන්ට දීලා නැහැ. ලෝකයට ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීමට අවස්ථාවක් දීලා නැහැ. සෙනෙවන්තය ඔබම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. සුදලියවිල්ල කියන ගෝලයන්ට දැක්කු කළා මේ ස්ථානයේ කියනවා 11 පදයේ උන්වහන්සේ ඔබ උත්තර දෙමි ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ නමුත් ඔහුන්ට දීලා නැහැ. එතකොට ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගන්න බැරි මිනිස්සුන්ට උන්වහන්සේ උපමාවලින් කතා කරනවා. උපමාවලින් කතා කරන්න ඕන. සෙනෙවන්ත සමහර වෙලාවට අපිත් එහෙමයි නේද? අපේ දරුවන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති වෙලාවට සමහර ඒවා අපි විවිධ ක්‍රම වලින් අවබෝධ කරලා දෙනවා. සමහර දේවල් කරලා පෙන්නනවා. ඒ වගේ ක්‍රිස්තුස් වහන්සේ සෙනෙවන්ත උන්වහන්සේ නොදන්න අයට කතා කරලා කියනවා උපමාවලින්. ඇයි එහෙම කියන්නේ හේතුව? ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නට ප්‍රථම පරණ විසුම් කාලේ ඉඳලා යෙසායා කරුණ කොටගෙන කියනවා සෙනග ගැන භයංකර පරිවිඩයක්. ඊටම භයංකර පරිවිඩයක්. ජේසුස් වහන්සේට ආදරය කරන සෙනගනේ
නිකම් වාඩි වෙලා ඉන්න එපා. ඔය ඉන්නවයි වාඩි ඉන්න එපා. දේව වචනය අසන වෙලාවේදී ඔබට නිදිමත වෙන්න දෙන්න එපා. ඔබ අවදිව සිටින්න. ඇයි? දේව වචනේ පෙන්නනවා භයංකරත්වය. ඊටම භයංකරත්වය. විනාශේ කාලේ ඊටම ළඟයි. අපි ප්‍රවේශම් වෙන්න ඕන. මේ යේසුස් වහන්සේට කලින් යෙසායා අනාගත වක්තෘවල කරුණු කොට කතා කළා. අපි කියන්නේ නෝ මතේ 13ේම 14 ඉඳලා. තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණ වේ. එනම් ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නේය. බලමින්ම සිටින නමුත් නුඹලා කිසිසේත් නොපැදෙන්නේය. මක්නිසාද යම් හේකින් තමුන්ගේ ඇස්වලින් නොදක කන්වලින් නොසා සිතින් තේරුම් නොගෙන නොහැරි මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස මේ සෙනග එසින් දැඩිව තිබේ. ඔවුන්ගේ කන් හොඳට නැසී ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති යනුයි. ආමෙන් කියමුද? පැහැදිලිව සුන්දරිය විල යෙසායා අනාගත වක්තෘ කරුණු කොටගෙන කියනවා. මාගේ සෙනග මේ සෙනග මාව හොයාගෙන මේ සෙනගේ කන් වැහිලා ඇස් පේන්නේ නැහැ. කිව්වට තේරුම් ගන්නේ නැහැ. සෙනෙහ මැදේ පොළේ දෙනෝපියෝ මොනතරම් දරුවන්ට කෑ ගහමින් ගෙවල් වල ප්‍රශ්න ඇති කරගනිමින් යම් දේවල් පැහැදිලි කරනෝදේ. ඔවුන්ට තියෙන ආදරයට යේසුස් වහන්සේ ආවට පස්සේ යේසුස් වහන්සේ පැහැදිලි කළා කියනවා යෙසායා අනාගත වක්තෘ කරුණු කොටගෙන දෙවියන් වහන්සේ පැහැදිලිව කිව්වා මේ සෙනග සුව කරන්ට යන්නේ නැහැ. එමයි කියන්නේ සෙනෙහවන්තය. සුදලිය විලපා යස් මතේ 13:15 කියනවා පැහැදිලිවම 15 අවසාන කොටසේ මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස මේ සෙනගගේ සිත් ඇදිව තිබේ. ඔවුන්ගේ කන් හොඳට නැසී ඔවුන්ගේ ඇස් පියාගෙන සිටී කීවේ. ඇයි සුව වෙන්න බැරි? ඔවුන්ගේ සිත් දැඩි. ඔවුන්ගේ සිත් ගල්වගේ. ඔවුන් දකින්නවා පේන්නේ නැහැ. අහනවා ඇහෙන්නේ නැහැ. සෙනෙහවන්ත හිතලා බලන්න. අපිටත් එහෙම කාලයක් තිබුණද නැද්ද? සමහර අයට තවමත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා යේසුස් වහන්සේ ඇවිල්ලා යේසුස් වහන්සේ දැක්ක මේ සෙනගේ දාවගේමයි අද. ඔවුන් දකින්නවා පේන්නේ නැහැ. අහනවා ඇහෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ සෙනග දෙවියන් වහන්සේ සුව කරන්නේ නැති නිසා මම මේ සෙනගට උපමා වලින් කතා කළා. මේ සෙනග නැවත දෙවියන් වහන්සේ වෙතට යොමු කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ කෙනෙක් මාමෙන් කියන්නේ හයියෙන් ආමෙන් කියමුද? ආමෙන්. මුකෙන් ආමෙන් කියමුද? ආමෙන්. අපේ ශරීරවල වෙහෙස තිබෙන්න පුළුවන්. සමහර වෙලාවට කම්මැලිකම වෙන්න පුළුවන්. වෙහෙස නිසා මාරුවෙන්න පුළුවන්. නමුත් දේව වචනේ අහන වෙලාවදී ළඟ ඉන්න කෙනා ගැන හිතන්නේ නැතුව ආමෙන් කියලා අල්ලගන්න. ඒ විට ඔබට මේ ආශිර්වාද ලැබෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සරිවන්ත සුදරිය විල පැහැදිලිව කියනවා. දෙවියන් වහන්සේ ඔවුන් සුව කරන්නේ නැත්තේ. ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත්තේ. ඔවුන්ට ආශිර්වාද කරන්නේ නැත්තේ. ඔවුන්ගේ සිත් හරිම දැඩි. ඔවුන් දකිනවා. හැබැයි ඔවුන්ට පේන්නේ නැහැ. ඔවුන් අහනවා. හැබැයි ඔවුන්ට ඇහෙන්නේ නැහැ. සෙනෙහවන්තයෙක්ගේ හොඳ පැත්තක් තියෙනවා. ඔබ අල්ලගත්තොත් ඊටම අනර්ථයි. මෙතන කියන්නේ දෙවියන් වහන්සේගේ දේවල් දකිනවා පේන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හඬ අසලා ඇහෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් ලෝකයේ අපිට දොස් කියනකොට ඇහුනට ඇහෙන්නේ නැහැ. ඔවුන් අපිට වැරදි දේවල් කරනකොට දැක්කට දැක්කේ නැහැ තත්ත්වෙ ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් ආශිර්වාද ලබ වෙන්න. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. සේවන්තය උන්වහන්සේ උපමා වලින් කතා කරන්නේ ප්‍රේමණීය දෙවි කෙනෙක් ලෙස. ගෝලයන් ඇයි නුඹ? ඇයි ස්වාමීනි අපිට මේ ලෝකයට උපමා වලින් කතා කරන උන්වහන්සේ කියනවා යෙසායා පවාගුව මේසර ගහගෙන හිටියට ඔහුට ඇහින්නේ නැහැ. අහගෙන ඉන්නා වගේ තමයි ඉන්නේ. කන් දෙක හොඳට මේ හැබැයි උගේ කන් වලට ඇතුල් වෙන්නේ නැහැ. ඇස් අරගෙන තමයි ඉන්නේ හැබැයි ඇස් අරගෙන ඉන්නකොට ඔහුට පේන්නේ නැහැ. ඒ නිසා කියනවා මට සිද්ධ වෙනවා මේසරක විනාශ වෙන එක වළක්වන්න උපමා වලින් කතා කරන්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත දේව වචනේ කියන්නේ රහස. රහස හැම කෙනාටම කියනවද? ඔබ හිතලා බලන්න ඔබ රහස් කියන්නේ කාටද? ඔබ නිකන් පාරේ යන එකක් කතා කරලා රහස් කියනවද? ඒ නැත්නම් ගෙදර කියමු ගෙදර ඉන්න ඔක්කොම රහස කියනවද? දරුවෝයි පාරේ යන ඔක්කොම කියන්නේ නැහැ. රහසක් කියන්නේ රහසක්. රහස කියන්නේ තාම බැඳිච්ච කෙනෙකුට. රහස කියන්නේ තාම විශ්වාසවන්ත කෙනෙකුට.
රහස කියන්නේ තිබෙනා වූ ලොකුම සම්බන්ධතාවය මත කරන්නා වූ ගනුදෙනුවක්. මේකේ කියනවා දේව වචනය රහසක්. හලෙලූයා. හලෙලූයා. ධායල දාගු දක්වා බලන්න කියනවා. ස්වාමීන් වහන්සේ මහත් වූ බලවත් වූ රහසක්ව සිටිනවා කියලා. හලෙලූයා. හලෙලූයා. නුඹලාට ඒ රහස දැන ගැනීම දීලා තිබුණා. නමුත් ඔවුන්ට දීලා නැහැ. ස්වර්ග රාජ්‍යයේ රහස. හලෙලූයා. හලෙලූයා. බොහෝ අය එනවා, බොහෝ අය යනවා. බොහෝ අය අහගෙන ඉන්නවා, ඇයින්නේ නැහැ. ඔවුන්ට ඕන විදිහට ඒ වචනේ ලබා ගන්නවා. ඔවුන්ට ස්වර්ග රාජ්‍ය නැහැ. ස්වර්ග රාජ්‍ය අහිමි. එන්න පුළුවන්, යන්න පුළුවන්. හැබැයි ස්වර්ග රාජ්‍ය හැම කෙනෙකුටම නැහැ. එකම ගෙදර ඉන්නත් පුළුවන්. එකට කාලා බීලා ඉන්නත් පුළුවන්. හැබැයි එහෙම හිටිය කියලා ඔක්කොටම රහස කියන්නේ ඒකයි කියන්නේ. ස්වර්ග රාජ්‍ය රහස නුඹලාට දීලා තිබෙනවා, ඔවුන්ට දීලා. සදේවන්ත රහස් ඔබට මටයි දී. හලෙලූයා. හලෙලූයා. හැම කෙනාටම රහස් තේරුම් ගන්න බෑ. සමහර අය අපි කන්න කළ රහසක් කිව්වට කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ? ඒක හයියෙන් අහනවා. මේ මොකද්ද වා කිව්වේ? සමහර අය මයි නෝනේ. ඕ මිමිලාංගල රහසක් කිව්වොත් හයියෙන් අහන මොකද්ද ඒක රහසක් වෙන්නේ නෑ. රහසක් දැනගන්න හැම කෙනෙකුටම බෑ. හිතෝපදේශ 25 දෙවෙනි පදේ අපි කියමු. හිතෝපදේශ 25 දෙක. හිතෝපදේශ 25 දෙක. ළඟින් යට උදව් කරන්න බයිබලේ හරවල තියෙනවා. කාරණයක් සඟවා තැබෙන දෙවියන් වහන්සේගේ ගෞරවයක් රජුගේ ගෞරවය නම් කාරණයක් සොයා දැන ගැනීමය. ආමේන් කියමුද? දෙවියන් වහන්සේගේ ගෞරවය තමයි කාරණයක් සඟවා තැබීම. අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගෞරවය පිණිස රහස් තියලා තියෙනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ගෞරව ලබන්නේ රහස් තුලින්. උන්වහන්සේගේ රහසක් වගලා තිබෙනවා. දේව වචනේ කියන්නේ සනේවත්ය. හැබැයි රජුන්ගේ වගකීම මොකද්ද? ඒ සොයා දැන ගැනීමයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ රහස් රජවරුන්ට පමණයි සොයා දැනගන්න පුළුවන්. එනම් පාස්විතින් මොකද අපිට කියලා වැඩක් තියෙලා අපි රජවරු නෙවෙයිද? ඔබ මම රජවරු නෙවෙයිද? කොහොමද කියන්නේ? මම ඔබට නිකන් කියන්න කැමති නෑ. එළිදරව් පුතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය කියමු. එළිදරව් 5:10. ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයන්ද පූජකයන්ද කළසේක. ඔව් පළවෙනි රජකම් කළදී කීවෝය. ආවේ කියමුද? ශුද්ධරියවිල්ලේ පැහැදිලිව කියනවා ජේසුස් වහන්සේ අදහන අය පොළවේ රජවරු වෙන්න යනවා. ආමේන්. ඒ කිල්ල ලෝකයේ ඇවිල්ලා අරවතන් වල වාඩි වෙලා ඉන්න රජවරු නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය රජවරු. හලෙලූයා. හලෙලූයා. ශුද්ධරියවිල්ලේ පැහැදිලිව කියනවා සදේවන්තය දෙවියන් වහන්සේගේ ගෞරවය තමයි රහසක් තබා තිබෙන එක. රජවරුන්ගේ ගෞරවය තමයි ඒක සොයා දැනගන්න එක. ආමේන්. ඔබ සැබෑ දේවදරුවෙක් බවට පත් වෙනවා නම් දේව වචනේ රහස් ඔබට දැනගන්න පුළුවන් වෙනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. රහස් ඔබයි දිගරගන්න යනවා. ආමේන්. රහස් ඔබෙන් යනවා. ආමේන්. රහස් දැනගෙන ඔබ රජවරු බවට පත් වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සදේවත්ය ඒ සමතක තියාගන්න. උන්වහන්සේ කතා කළා කියන දේ ඔබට මට පරිවිඩයක්. අපි ආයත මාර්ගයක් තිබෙනවා. අපේ රහස් තේරුම් ගන්න අවශ්‍යයක් වෙන්න ඕන. ආමේන්. අපේ තේමාව තමයි අලුත් දේ, පරණ දේ දෙකම පිටතට ගේන මිනිස්සෙක් වෙන්න ඕන. ආමේන්. හැම කෙනාටම අලුත් දේ, පරණ දේ දෙකම පිටතට ගේන්න බෑ. අපි මේ කොහෙද යන්නේ? ස්වාමීන් වහන්සේගේ වචනේ රහස අල්ලගන්න. ආමේන්. දේව වචනේ රහස අල්ලගත්ත දන්න අයට තමයි පුළුවන් වෙන්නේ පරණ දේ, අලුත් දේ දෙකම පිටතට ගේන්න. සමහර අය දන්නේ නැති ඔය පරණ දේ ගැන, සමහර දන්නේ නැති අලුත් දේ ගැන දෙකම ගේන්නේ නැත්තම් වැඩක් නැහැ. මතක තියාගන්න කාලේ තාම භයංකරව ලංව තිබෙනවා. අපි කියමු මතේ 13:24 සිට 30 දක්වා. මතේ 13:24 සිට 30 දක්වා. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ දක්වමින් තමාගේ කෙරෙහි හොඳ බීජ වපුර මිනිසෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. දැන් අපි මේ කොතෙන්ද යන්නේ? සදේවන්තය මුලින් ආව මොකක්ද ආවේ? ඇයි ස්වාමීනි ඔබ වහන්සේ උපමාවලින් කතා කරන්නේ?
හේතුව උපමාවෙන් කතා කරන්නේ ඇයි? ඔව් විනාශ වෙන එකේ වළක්වන්න. ඔව් නහගෙන ඉන්න ඔව්ගේ කම්මට ඇතුල් වෙන්නේ නැහැ. ඔව් බලාගෙන ඉන්න ඔව්ට පේන්නේ නැහැ. ලෝකයේ තුලම ජීවත් වෙන්නේ. ඒ සෞන්දර්යයෙන් කියනවා මම ඔවුන් උපමාවලින් කතා කරනවා මොකද? ඔවුන් විනාශ වෙන එක වළක්වන්න. ඉතින් එතනින් ගිහලා තමයි මේ 24 ඉඳලා 30 දක්වා කියන්නේ. අපි තා හොඳින් සමන් දෙමු. ඉතින් කියමු. මනුෂ්‍යයන් නිදාසිතේදී ඔහුගේ සතුරා ඇවි තිරිඟු අතරේ කිරිදි වපුරා ගියේය. කොළ වැඩි කරල් හඩගත් කල කිරිදිත් පෙනුනේය. එවිට ගෙදර ස්වාමියාගේ දාසිය ඇවි ස්වාමීනි ඔබගේ ගෙදෙහි ඔබ හොඳ බීජ වපුරා නොවේද? එසේ වීනම් කිරිදි පයින් දැයි ඔහුට කීවෝය. සතුරෙක් එක කරන තිබේයයි ඔහු කීවේය. එවිට දාසිය කතා කොට එසේ වීනම් අප ගොස් ඒවා උදුරා ගන්නවාට ඔබ කැමතිදයි ඔහුගෙන් ඇසුවෝය. ඒත් ඔහු උත්තර දෙමින් එසේ නොකරන්න. නොබලා කිරිදි උතුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරියට පුළුවන්. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්න අරින්න. කපන කාලයේදී පළමු කොට කිරිදි එකතු කර දවන පිණිස පිටිබඳින්න. නමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස් කරන්නයි කපන්නන්ට කියන්නේ මේ කීවේයයි කීසෙක්. ආමේන් කියමුද? උන්වහන්සේ වැළුව මේ සෙනඟට කිව්වට තේරෙන්නේ නැහැ. බලාගෙන ඉන්නේ හරියට ඇස් පේනවා වගේ සමහර අයට පේන්නේ නැහැ බලන් හිටියට. සමහර අය ආගෙන ඉන්නවා වගේ වෙන හැබැයි උන්ට ඇහෙන්නේ නැහැ. මේ ස්ථානයේ කතා කළ යේසුස් වහන්සේ උපමාවකින් කතා කරනවා. මොනවද කියන්නේ? මේ කියන සෙනෙහවන්තේ කිරිදි ගැන උපමාව. මොකක්ද උපමාව අපි තේරුම් ගන්න. ශුද්ධ යේසුස් වහන්සේ කතා කළා කියනවා. ඔයාලා දැනගන්න මේ වගේ වුණා. ගොඩියෙක් කැවිලා තිරිඟු වපුරුවා. තිරිඟු වපුරලා ඉන්නකොට හදිස්සියෙන් ගිහින් බලනකොට තිරිඟු විතරක් නෙමෙයි කිරිදිත් එක්ක බැලවෙලා. සමහර අය දන්නවා ඇති කිරිදි කියලා කියන්නේ හරි චූටි ඇට දෙන එක තමයි මම හිතන්නේ. මම දැකලා තියෙනවා. දෙකම එක වගේ තමයි. ගහත් එක වගේ හැදීගෙන එනවා. ගෝවියගේ ගෝලියෝ ටික ඇවිල්ලා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ප්‍රශ්නේ? තිරිඟුත් එක්ක කිරිදි හැදිලා. ඒක වෙන්න බෑනේ අපි වැපුරුවේ මොනවද? තිරිඟු විතරයි. ඊට පස්සේ කියනවා නෑ ඔයාගේ සතුරෙක් ඇවිල්ලා, ඔයාගේ තරහකාරයෙක් ඇවිල්ලා රාත්‍රියේ මේ උඩින් කිරිදිත් වපුරලා ගිහිල්ලා. ආනව ස්වාමියා අපි ගිහිල්ලා මේ ටික ගලවලා වීසි කරන්නද? ස්වාමියා ප්‍රඥාවන්තයි කරෝ කලබල වෙන්න එපා. කිරිදි තිරිඟුයි දෙකම හැදෙන්න දෙන්නේ නැහැ. ඔබ කිරිදි උගලන කල තිරිඟුත් ඉගිරලා විශ්ව වෙන්නේ නැහැ. තිරිඟු හොදනේ. හැබැයි වැඩකට අයින් කරන්න ගිහිල්ලා හොදනේ ටයිම් වලක අපරාධයක්. ඒ නිසා දෙකම එකට වැඩෙන්න ආරින්න. දෙකම එකට වැඩනොම කවද වෙනකන්ද? කපන කාලය වෙනකන් වැඩෙන්න දෙන්න. කපන කාලයේ දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන්. කපනකොට තිරිඟු එක පැත්තකට, කිරිදි එක පැත්තකට. හැබැයි මතක තියාගන්න කවදාවත් ගොයේ මේ ස්වාමියා කියන්නේ නැහැ. කිරිදි අකුවල දාන්න. මොකද කියන්නේ? කිරිදි ගෙනිහිල්ලා ගින්නට දාලා පුරුස්සලා තමයි. තිරිඟු විතරක් මාගේ ගබඩාවේ තමයි. සනේවන්තය හොඳට මතක තියාගන්න අපි අතරේ. අපි එකට වැඩෙන්න පුළුවන්. අපි එකට නමස්කාර කරන්න පුළුවන්. අපි එකට දෙවියන් වහන්සේ ස්තුති කරන්න පුළුවන්. හැබැයි දවසක් එක්ක යනවා. උන්වහන්සේ කිරිදි තිරිඟු වෙන් කරන්න යනවා. හොඳ එක විතරක් අරගෙන තියාගෙන අනිත් එක ගින්නට දාන්න යනවා. සමහර අලුත් අය හිතාවි පරණයි දිහා බලලා අනේ ඉතින් එයාලා යේසුස් වහන්සේ තුල මේ විදිහට ජීවත් වෙන නිසා අපි එයාලා ජීවත් වුණාට කමක් නැහැ. කිරිදි තිරිඟු එකට හැදුනට කමක් නැහැ. සමහර පරණායුතාවි දේවදාසෝ මේව ජීවත් වෙනවා. ඉතින් අපි මේව ජීවත් වෙනවා. කමක් නැහැ ජීවත් වෙන්න. හැබැයි දවසක් ඉන්න යනවා දෙක වෙන් කරන දවසක්. ඒ නිසා මම ඔබට කියන්න යනවා ළඟ ඉන්න කෙනා වේවා, උගත් කියන අය වේවා, දාසයෝ කියන අය වේවා, කවුරු හරි කෙනෙක් ජීවත් වෙන ක්‍රමය අනුගමනය කරන්න ඔබ යන්න එපා. ඔබ අනුගමනය කරන්න ක්‍රිස්තුස් වහන්සේව. හලෙලූයා. හලෙලූයා. ඔබ වැරදි අනුගමනය කරන්න ගියාම දවසක් එනවා. ඒ දවසේදී කපලා ගින්නට දානවා, කපලා අටුවට දානවා. මේ දවසේ යනවා. මේක හරි භයංකරයි. එසා ළඟ ඉන්න කෙනා කවුරු වුණා ක්‍රිස්තුස් වහන්සේ නෙවෙයි නම් අනුගමනය කරන්නේ. ඔබ ඒ කෙනාව අනුගමනය කරන්න එපා. ජීවිත පරිවර්තනයක් නැත්නම් ඒ කෙනාව අනුගමනය කරන්න එපා. සැබෑ වූ ක්‍රිස්තියානිකාරයෙක් ලෙස වෙනසක් නැත්නම් ඒ කෙනා සමග යන්න එපා. ඇයි? භයංකර දවසෙක් යනවා. එදා දවසේ අපිට ඕන දේ කිසිවක් කරන්න බෑ. මොන දාසෙකුවත් කිසි දෙයක් කරන්න බෑ. එදා කපට දවසේ
අටු වලට කොටසක්, ගින්නට කොටසක්. අපි ගින්නට වැටෙන කොටස බවට පත් නොවෙමු. හලෙලූයා. හලෙලූයා. දේව වචනේ භයංකරත්වය තේරුම් ගන්න. මේක හැම කෙනාටම තේරෙන්නේ නැහැ. මේක රහස. උන්වහන්සේ උපමාවක් කිව්වා. දැන් කතා කළේ කිරිදේ තිරුකුයි ගැන. ගෝලයා ඇවිල්ලා අහනවා මොකටද මේ කිරිදේ තිරුක් ගැන කතා කරන්නේ? ඕ යසස් වෙන වැඩන්නේ. උන්වහන්සේ කියන මට සිද්ධ වෙනවා මෙහෙම හරි මේ සෙනගට තේරුම් කරලා දෙන්න. ඇයි මේ සෙනග විනාශයට යනවා? එනිසා මතක තියාගන්න උපමා වලින් කතා කරන්නේ මනුෂ්‍යයන්ව විනාශ නොවන පිණිස තවත් උන්ට පැහැදිලි වන පිණිසයි. සෙනෙහවන්ත අපි බලමු උපමාව පැහැදිලි කරලා දෙන්න යනවා මතේ 13:36 සිට 43 දක්වා. එවිට උන්වහන්සේ සමෝහයන් යන්න හැර ගෙට ගියසේක. ගෝලියෝ උන්වහන්සේ ළඟට ඇවිත් කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරා දුන මැනවයි කීවෝය. උන්වහන්සේ උත්තර දෙමින් හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය. කෙතනම් ලෝකය. හොඳ බීජ නම් රාජ්‍ය පුත්‍රයෝය. කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමය. කපන්නෝ නම් දේවදූතයෝය. එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නක් මෙන් ලෝකාන්තිමේදී වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක. ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ගිනි උදුනේ හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටි කෑමද වන්නේය. එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යෙහි සූර්යයෙන් බබලන්නෝය. ඇසින්වල කම ඇත්තේ අසාව. ආමේන්. සෙනෙහවන්තය අම්මා තාත්තා උනත් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය නෙවෙයි නම් කරන්නේ. සෙනෙහවන්තය අපි අනුගමනය කරන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. මේක පැහැදිලිව කියනවා මොනවද මේක කියන්නේ? මේක පෙන්නලා දෙනවා. කිරිදි කියන්නේ මොනවද? තිරුකු කියන්නේ මොනවද? සෙනෙහවන්තය තිරුකු කියලා කියන්නේ තිරුකු වපුරන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. සෙනෙහවන්තය තිරුකු කියලා කියන්නේ දේව දරුවෝ. හැබැයි ශුද්ධලිය මෙලිකනෝ රාත්‍රියේ හොරෙන් වපුරු කෙනා කවුද? යක්ෂයා. යක්ෂයාගේවත් කිරිදි කියලා කියන්නේ යක්ෂයාගේ පුත්‍රයෝ. දැන් මේ උපමාව පැහැදිලි කරනවා. මේ උන්වහන්සේ වැඩක් නැහැ කිරිදි තිරුකු වගා කරන්න. උන්වහන්සේ වගා කරන්න ආවේ නැහැ. ඔබට මට කන්න කිරිදි තිරුකු දෙන්න ආවේ නැහැ. උන්වහන්සේ කියනවා මම කතා කරන්නේ මිනිස්සයා ගැන. ලෝකාන්තයේ දවසක් එන්න යනවා. ඒ දවසේ කපන්නේ ඔබ මම නෙවෙයි. දේවදූතයෝ කපනවා කියලා ශුද්ධලිය මෙල්ල කියනවා. ආමේන්. එතෙන්දි සැකවෙන්න බෑ, හැංගෙන්න බෑ, බොරුවක් කියලා කියන්න බෑ, උහුණු කරන්න එපා. මම හොඳ නීතිය කියලා බොරු කියන්න බෑ. දේවදූතයෙක්ගෙන් කිසිවක් සංගවන්න බෑ. හලෙලූයා. හලෙලූයා. දේවදූතයට සංගවන්න බෑ. මට පුළුවන්, ඔබට පුළුවන්, ළඟ ඉන්න අයට පුළුවන් තව කෙනෙක් දේවල් සංගවන්න. හැබැයි දේවදූතයට බෑ. ආමේන්. අන්තිම කාලේ කපන්න යන්නේ කවුද? දේවදූතයා. හලෙලූයා. හලෙලූයා. කපනවා විතරක් නෙවෙයි පැහැදිලිව කියනවා දැන් තිරුකු කිරිදි ඕනේ නෑ. දේව දරුවෝ සහ නපුරාගේ දරුවෝ. එමයි කියන්නේ 36 ඉඳලා 43 දක්වා. දේව දරුවෝ දේව රාජ්‍යයට වෙන්වෙන්ට යනවා. නපුරාගේ දරුවෝ ඒවා. පැහැදිලිව කියනවා මේ ස්ථානසලමත් 41. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක. ඔහු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් කොට ගිනි උදුනේ හෙළන්නෝය. හලෙලූයා. හලෙලූයා. ඇයි අපි මෙච්චර ඇහිලා නැහැ වගේ ඉන්නේ? මෙච්චර පෙනිලා නැහැ දකින්නේ නැහැ වගේ ඉන්නේ? කවද වෙනකන්ද අපි යන්නේ? සෙනෙහවන්තය අපිට ඕනේ නැහැ මනුෂ්‍යයන්ගේ ආකාරය නමස්කාරයක් කරන්න. අපිට ඕනේ නැහැ මනුෂ්‍ය ආකාරයේ සබාවක් පවත්වගෙන යන්න. අපිට ඕනේ නැහැ මනුෂ්‍යයන්ගේ හදවත ආසා කරන දෙයක් කරන්න. අපිට ඕන දෙවියන් වහන්සේ ප්‍රසන්න දෙයක් කරන්න. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි තේරුම් ගන්න ඕනේ වයස් වේදකින් තොරව අපිත් එක්ක ආදරේ ළඟ හිටපු අය ඕන තරම් වැඩි මාළු වේවා තරුණ තරුණ වේවා බාල වේවා ඕන තරම් මේ පොළවෙන් දීලා තිබෙනවා. එන සෙනෙහවන්තය අපි යෑම කෙනෙක්ටම දිය යුතු සත්‍ය පණිවිඩය නම් සෙනෙහවන්තය ක්‍රිස්තුස් වහන්සේව හරියට දැනගන්න. යාමේ. හලෙලූයා. මේකේ භයංකරත්වය තේරුම් ගන්නට සභාව කියලා කියන්නේ දැත් ඔසවල ස්තුති වේවා ප්‍රශංසා වේවා කියලා විතරක් හැදෙන තරම් නෙවෙයි. සභාව කියලා කියන්නේ සෙනෙහවන්තය පරිවර්තනයක් වෙන්න ඕන තැන. යාමේ. සභාව කියලා කියන්නේ අන්තිම දවසේ ගැන දැනුමක් ඇති සෙනග. ඒ දැනුම නැති අය ගැනයි කියන්නේ මේ ස්ථානයේ. ඔවුන්ට ඇහෙනවා ඇහෙන්නේ නැහැ. පේනවා මේ වෙන මොකුත් නෙමෙයි කියන්නේ. මෙච්චර අපිට බලන්න ඕන අපි කොහොමද පේනවද නැද්ද?
කියන දේ කොච්චර කාමවලට ඇහෙනවද නැද්ද? නමුත් සුද්ධ ලියවිලි කියන්නේ ඒක නෙමෙයි. දෙවියන් වහන්සේගේ පණිවිඩය, දෙවියන් වහන්සේගේ වචනය. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මතක තියාගන්න ඔබට දැනටමත් දේව වචනේ රහස් ඇහෙන්නේ නැත්නම් ඉක්මනින් පසුතැවිලි වෙන්න පටන් ගන්න. දේව රාජ්‍යයේ දේවල් දැකලා තේරුම් ගන්න බැන්න හරියට පේන්නේ නැත්නම් ඉක්මනින් පසුතැවිලි වෙන්න පටන් ගන්න. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ ඇවිල්ලා මේ පොළවේ උන්වහන්සේගේ රුධිරය වගුරවලා පූජා වුණේ ඔබටත් මටත්. හලෙලූයා කියලා ගිහිල්ලා ඔළුව කැක්කුම සුව කරන්නත් එහෙම නැත්නම් වෙන අවශ්‍යතා සපයන්නත් නෙවෙයි. උන්වහන්සේ දෝනුනේ ඔබත් මගෙත් අනරුව ආත්මය යක්ෂයාගේ අතින් උදුරා ගන්නයි. හලෙලූයා. හලෙලූයා. සනේවත් අහනදී අහගෙන ඉන්න හරියට මම කියන දේ නෙවෙයි දෙවියන් වහන්සේගේ පණිවිඩය. ආමේන්. ආමේන්. මම පෙන්නන දේවල් නෙවෙයි දෙවියන් වහන්සේ පෙන්නන දේවල්. අපිට දවසකට කී සැරයක් දෙවියන් වහන්සේ අනර්ග දේවල් පෙන්නනවද? මම කැමති යහන්ට මම ඔබට මේ වර්ෂයේ ආරම්භයේ පොතක් ලබා දුන්නා. හැම දවසෙම ඔබේ ජීවිතයේ සිදුවෙන විශේෂිත දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දේවල් එකක් ඕලියන්න කියලා. පොත් නම් හැම කෙනෙක්ම ගත්තා. ලියන අය පොඩ්ඩක් අත උස්සලා පෙන්නන්න. වර්ෂ අවසානයේ මම ඔබ හමු වෙන්න යනවා. ඊළඟ උස්සන්න. ඔබ අනිත් අය ලියන්නේ නැද්ද? ඔබ පොත ගත්තේ මොකටද? නේද? පොත ගත්තා නම් ලියන්න. අද ඉඳලා හරි පටන් ගන්න. එහෙම නැත්නම් කාලයක් යන විට දෙවියන් වහන්සේ කරපු දේ අමතක වෙනවා. එතකොට එයා කවුරු වගේ වෙනවද? මම නෙමෙයි කියන්නේ. ඒක ඉතාම භයානකයි. මම ආරම්භයේදී ඔබට කිව්වා පුෂ්ටිමත් ගවයෙක් හැදුවා. ඔහුගේ ස්වාමියාව අමතක කළා. අවසානට මස්කරියට යන්න උනා. සනේවත් දෙවියන් වහන්සේ ඊටාම ප්‍රසන්නයි. උන්වහන්සේ කරන දේ මතක තියාගෙන උන්වහන්සේට ගෞරව කරන්න උදෙසා. ආමේන්. හලෙලූයා. ඔබ ලියාගත්තේ නැත්තම් ඔබට ඔබ මම මනුෂ්‍යාකාරයෙන් ඉන්න නිසා ටික දවසක් යනකොට ඔබ අමතක වෙනවා. අමතක නොවන රහස වර්ෂය පුරාවට මතක තියාගන්න. එක විනාඩි 5ක් අරගෙන දවසේ සිදුවීම් වලින් එකක් මතක් කරලා ලියලා තියන්න වර්ෂය අවසන් වෙනකම්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සනේවත් අපි අමතක කරන්න එපා කවදාවත්. කිරිදි අපෝල නම් රැස් කරන්නේ නැහැ. කිරිදි දාන්නෙම ගෙන්නට. තිරුඟු විතරයි අපෝල රැස් කරන්නේ. සමහර විට දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගත්තේ ඇයි කියලා ඔබට මට අමතක වෙලා ඇති. ඔබව මාව ගේනකොට කොහොමද ගෙනාවේ කියලා අමතක වෙලා ඇති ඇයි? මම ඔබට කිව්වා ගවයට මොනවද ටික කාලයක් යනකොට ඔබ උරුතලයට ඇදුණු ගවයට ඇතුනේ අන් දෙකක් ආවා. අපිට සමහර විට ආශිර්වාද අන් දෙකක් වගේ වෙන්න පුළුවන්. ඒක නිසාම දෙවියන් වහන්සේ ඉදිරියෙන් වීසි වෙලා ගෙනිලා යන්න පුළුවන්. ආශිර්වාදේ මුක්ති විඳින්න ඕන. හැබැයි මේ ගෞරවය දෙවියන් වහන්සේට යන්න ඕන. ආමේන්. හලෙලූයා. අපිට කියලා දොස්වල ගෞරවයක් පුරුසන්නාදී. මේ ශාසනයේ මැත්තේ කවදාවත් ආදර්ශයකට ගන්න බැහැ. ජීවිත සැබෑ වූ පරිවර්තනයක් නැති අයව අනුගමනය කරන්න පටන් ගන්න එපා. විපාකයේ බයක් කරයි. ළඟ ඉන්න කෙනා වෙන්න පුළුවන්. ළඟින් ඉන්න කෙනා වෙන්න පුළුවන්. ඔව් කවදාවත් ඔහුගේ ජීවිතේ පරිවර්තනයකට එන්නේ නැත්නම් ඔහුගේ ජීවිතය ආදර්ශමත් ජීවිතයක් නෙවෙයි නම් ඔබ ඕවනෝ ගමන් කළාම සිදු වෙන්නේ සෙනෙහවන්තේ පැහැදිලිව. අන්තිම දවසේ ඔවුන් එක්ක ගිනි ගොඩට වැටෙන්න පුළුවන්. අපි ජේසු ඉදිරියේ සුව කරන පෙස. ශුද්ධයවෙන්න කියන අයි නුඹලා සුවන වෙන්නේ. ශුද්ධයවෙන්න කියන නුඹලා සුවන වෙන්න හේතුව නම් නුඹලාගේ සිත් දැඩිව තිබෙනවා. කියන දේ නුඹට ඇහෙන්නේ නැහැ. දකින දේ නුඹලට පේන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ නුඹලාව සුව කරන්නේ නැහැ. ඒකෙන් ගැලවෙන පිරිස උන්වහන්සේ කියනවා මම මේ සෙනඟට උපමා වලින් කතා කරලා මේ සෙනඟව ගොඩනගන්න යනවා. ගිනි බිලෙන් එළියට එන පිරිස. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ආමේන්. සේවන්තේ ප්‍රතිදුර අප සමගයි. ආමේන්. මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඉන්නවා. යක්ෂයාගේ පුත්‍රයෝ ඉන්නවා. දේව වචනේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ සහ යක්ෂයාගේ පුත්‍රයෝ කියන කොටස් දෙකේදී අපි අයිති වෙන්න ඕන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන කොටසට. ආමේන්. හලෙලූයා. සේවන්තේ අපි කියමු මතේ 13:37 සිට 39 දක්වා. උන්වහන්සේ උත්තර දෙමින්
හොඳ බීජ වපුරන තැන් තියෙන මනුෂ්‍ය පුත්‍රයාය. කෙතනම් ලෝකය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. කිරිදි නම් නපුරාගේ පුත්‍රයෝය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමය. කපන්නෝ නම් දේවදූතයෝය. ආමෙන්. පැහැදිලිව දේවචනය කියනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ සහ යක්ෂයාගේ පුත්‍රයෝ කියන කොටස් දෙකක් ඉන්නවා. අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්න ඕන. ආමෙන්. හalleluya. අපිට දැන් නම් මොකුත් පේන්නේ නැහැ. අපි ඔක්කොම එකට ඉන්නවා. ඒකනේ උන්වහන්සේගේ කිරිදී තිරුණුගේ එකට වැවෙන්න අරන ප්‍රශ්නයක් නැහැ. දෙකට තියෙතයි. ඕක ගලවන්න ගිහලා හදිස්සියෙම හොඳ පැලයක් ගැලවුණා. ඒ නිසා තමයි සෙනෙහවන්තය අපි සමහර දේවල් සමහර අයට ප්‍රවේශමෙන් අවවාද කරන්නේ. සෙනෙහවන්තය මතක තියාගන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දසයෙන් කොටස දීමේ තාම නරක දෙයක්. හැබැයි අපි පුද්ගලිකව කාටවත් කියන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අතරේ හොඳ තිරුණු පැල ගැලවිලා විශ්ව වෙන්න පුළුවන්. අනේ බෑ කියලා. ඒ නිසා මම මුලින්ම එකට වැඩි එකට ගමන් කරයි. හැබැයි දෙවියන් වහන්සේගේ ආඥාව නැතුව ගියොත් ඒ අය දවසක් එක්ට යනවා. ඔවුන් විශ්වෙට යනවා. අපි විශ්ව වෙන කොටසට ආйти වෙමු. හalleluya. හalleluya. අපි ඉක්මනින් කියමු මතේ උදාහරණේ 16 සිට 22 දක්වා. මතේ උදාහරණේ 16 සිට 22 දක්වා. බලන්න එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ආචාර්ය වහන්සේ සදාකාල ජීවනය ලබා ගන්නා පිණිස මොන යහපත් දෙයක් කරන්නයි උන්වහන්සේ මෙතන මේ සදාකාල ජීවනය කියන්නේ ස්වර්ග රාජ්‍යය කියන්නේ. උන්වහන්සේද නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක් නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නමුත් නුඹ ජීවනයට ඇතුල් වෙන්න කැමති නම් ආඥාවන් පවත්වන්නයි ඔහුට කීසේක. ඒ කොයි ඒවාදයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ කියනසේ මිනී නමරව, කාම මිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරව, තමාට තමාගේ අසල්වාසියාට ප්‍රේම කරව යන මේවායේ කීසේක. යෞවනයාද මේ සියල්ල ආරක්ෂා කරමි. තවමට අඩු කිවෙක්දයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේද නුඹ සම්පූර්ණ වෙන්න කැමති නම් ගොස් නුඹ සන්තක දේ විකුණා දිරින්දොට දෙන්න. එවිට ස්වර්ගයේදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මානව එළියන්ට එන්නේ ඕඩ කීසේක. නමුත් යෞවනයා ඒ කීම අසා තමා බොහෝ සම්පත් ඇති කෙනෙකු සිටි බැවින් ශෝකයෙන් යන්ට ගියේය. ආමෙන් කියමු. සෙනෙහවන්තය යේසුස් වහන්සේ හැම වෙලේම කතා කරන්නේ උපමාද. යේසුස් වහන්සේ හැම වෙලේම කතා කරන්නේ ආත්මික පණිවිඩය. හැබැයි මේ පොහොසත් යෞවනයා ඇවිල්ලා අහුවා මම ස්වර්ග රාජ්‍යය අයිති කරගන්න මොනවද කරන්න ඕන? මේ නීති ටික ඔක්කොම මම පවත්වලා තියෙන්නේ ස්වාමීනි. මම පාපේ කරන්නේ, වෛශ්‍යාකම් කරන්නේ, හොරකම් කරන්නේ, අනුගිදී ගන්නේ මම යහපත් ආපහු කෙනෙක්. උන්වහන්සේ ගොඩක් හොඳයි වා හොඳටම හොඳයි. හැබැයි ඔය දෙයක් කරන්න. ඔයා සම්තක සියල්ල විකුණලා දාලා මා පස්සේ එන්න. ආමෙන්. එයාට තේරුම් ගන්න බැහැ මේකයි කිව්වේ. උන්වහන්සේ කිව්වා මම කියන දේ ඇහෙන්නේ නැති අය ඉන්නවා. මම පෙන්නන දේවල් දකින්න නැති අය ඉන්නවා. පොහොසත් තරුණයා දැක්කේ ඔහුගේ වස්තුවට හිර වෙලා තිබුණ නිසා දෙවියන් වහන්සේගේ පණිවිඩය නෙවෙයි. සෙනෙහවන්ත උන්වහන්සේ කිව්වදී ඔහු තේරුම් ගත්තේ වස්තුව කියලා. උන්වහන්සේට මේ පොළොවේ විනාශ වෙන දේවල් ඕනේ නැහැ. උන්වහන්සේට මේ රුපියල් පොළ ඕනේ නැහැ. උන්වහන්සේට මිනිස්යන්ගේ නැති වෙලා යන මේ පොළොවේ ගියාට පස්සේ උරුමයක් නැති වෙන දේපොළ ඕනේ නැහැ. උන්වහන්සේ කතා කළේ වෙන දෙයක්. හැබැයි ඔහු බැහැ කියලා ගියා. සෙනෙහවන්තයා දවසේ බොහෝ අය දෙවියන් වහන්සේ කියනවා සියල්ල විකුණලා උන්වහන්සේ පසුපස් එන්න කියලා කට්ටියකට කැමති නැහැ. සෙනෙහවන්තය සියල්ල විකුණන එක මොකද අපි දේව දරුවෝ වුණා නම් දෙවියන් වහන්සේට ප්‍රේම කරන අය වුණා නම් දෙවියන් වහන්සේගේ සෙනඟක් වුණා නම් අපි සියල්ල විකුණා දාලා දෙවියන් වහන්සේ පස්සේ යන්න ඕන. වක්කන්වා පොල්සන් කියන ගොඩක් පයින් තමයි දුන්නේ. අනේ පාස්ටර් ගියයි ගේ විකුණලා දාලා අපි කොයිද යන්නේ? වාහනේ දාලා පයින් ගන්නද කියන්නේ? සියල්ලම විකුණුවේ නැත්නම් දේව රාජ්‍යයට යන්න බෑ. ඒකනේ පොසත් තරුණ හැදෙන්නේ. එසා අපි සියල්ල විකුණා දාන්න ඕන. එක්කෙනෙක් දුරෝයි දාමින් වනිතයි වය වුණා. මතක තියාගන්න සියල්ල කියලා කියන්නේ තම කැමැත්ත, තම හැඟීම්, තම සිතුවිලි. උන්වහන්සේට මේ නැති වෙලා යන දේවල් ඕනේ. තම කැමැත්ත, තම හැඟීම්, තම සිතුවිලි විකුණා දැම්මනම් ඊට පස්සේ අපි තුළ පවතින යන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේ දෙන හැඟීම්, දෙවියන් වහන්සේගේ සිතුවිලි. හalleluya. හalleluya.
සේවන්තය අපි තාම අපේ කැමැත්ත අපේ හැඟීම් අපේ සිතුවිලි තියෙනද අපිට බැරි වෙනවා ස්වර්ග රාජ්‍යයට යන්න. ඒකට කියනවා අපේ කැමැත්ත. අපේ කැමැත්ත අරගෙන ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස වෙන කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට එන්නේ නැහැ කියලා ශුද්ධලියවිලි මත පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කියනවා. එහෙනම් අපිට හැකියාව තියෙන්න ඕන සියල්ලම විකුණන්න. ටිකක් නෙවෙයි දශමයක්වත් තියාගන්න බෑ. අපේ කැමැත්ත, අපේ හැඟීම්, අපේ සිතුවිලි සියල්ල විකුණා දමලා අපිට පුළුවන් වෙන්න ඕන උන්වහන්සේ පසුපස්සේ යන්න. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි තාමත් මනුෂ්‍යාකාරයෙන් ඉන්න හන්දා අපිට නම් බෑ ඔය ටික විකුණලා දාන්න. අපිට නම් බෑ අපේ හැඟීම් අපේ සිතුවිලි කැමැත්ත නැති කරලා දාන්න. හැබැයි අපිට උපකාර කරන ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න පුරුදු වුණොත් උන්වහන්සේ අපිට උපකාර කරන්න යනවා සියල්ල අපිට විකුණා දාන්න. හලෙලූයා. 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 දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සනේවන්තේ ලෝකාකාරණයේ ඇදහිල්ලක් තියාගන්න එපා. යනුමයින් වාලයන් අවශ්‍යනකම් වෙන්න එපා. ඒ අය දවසකදී වීස වෙන්න යනවා. ඒ අය දවසකදී ගිනි විලට වැටෙන්න යනවා. ඒ අය දවසකදී කපලා අටුවලට ගෙනෙන්න නැතුව එළියට දාන්න යනවා. ඒක කරන්න යන්නේ දේවදූතයෝ දෙවියන් වහන්සේ. ඒ නිසා සේවන්තේ අපි වෙනස් වූ සෙනගක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. පාවුල්තුමාට කතා කරලා කිව්වා අපි ලෝකේ පිටතට කැඳෙව්වා වූ සෙනගක් කියලා. ආමේන්. අපි ලෝකාකාර සෙනගක් නෙමෙයි. අපි වෙනස් වූ ජාතියක්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සේවන්තය අපිට පුළුවන් නම් ඒ සියල්ල විකුණා දාන්න. අපේ කැමැත්ත, අපේ සිතුවිලි, අපේ හැඟීම් විකුණා දාන්න. ඒ කෙනාට උපමාවලින් කතා කරලා කියනවා කොහොමද මේ උරුමය අයිති කරගන්නේ? අපි කියන්නේ යනවා මතේ 13:44 සිට 50 දක්වා. කෙතෙක් සංගවා තිබුණු වස්තුවකට ස්වර්ග රාජ්‍ය සමානය. මිනිසෙකුට ඒක සංගවිය. ඔහු ඒක සංගවා තබා ඒ ගැන සන්තෝෂයෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒකෙද මිලදී ගන්නේය. හරි. පළවෙනි උපමාවක් කතා කරලා මොකද කියන්නේ? කෙතෙක් සංගවා තිබුණු වස්තුවකට ස්වර්ග රාජ්‍ය සමානය. සනේවන්තය කෙතක කොහේ හරි තැනක වස්තුවක් සංගවලා තිබෙනවනම් මොකද කරන්නේ? එයා ගිහිල්ලා හරිනම් ඔක්කොම අරගෙන මොනවද ගන්න ඕන? අර වස්තුවනේ. හැබැයි දෙතල ගන්නේ වස්තුව නෙමෙයි මොකක්ද ගන්නෙ? කෙත. මුළු කෙතම මිලදී ගන්න. තියෙන සියල්ල විකුණලා තමයි ගන්නෙ. සේවන්තේ කෙත කියන්නේ අපේ හදවත. ආමේන්. ශුද්ධලියවිලි හැමතැනම කියනවා කෙත කියන්නේ අපේ හදවත. අපේ සිත. සේවන්තය මෙතන තමයි ස්වර්ග රාජ්‍ය වස්තුව සංගවා තිබෙන්නේ. මේක ස්වර්ග රාජ්‍ය වෙන්න මේක වස්තුව වෙන්න නම් අපි සතු සියල්ල විකුණලා මේකෙද මිලදී ගන්නා වූ කෙනෙක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. ඒක හැම කෙනාම කරන්නේ නේ. වස්තුව හම්බෙච්ච නැති කවුරු හරි අපි කිව්වොත් එමු ගිහිල්ලා අර කබු ගලක් තියෙන ගලක් යට දෙනවා වගේ ඉල මේ ඊටම ගන්නකොත් ඔක්කොම විකුණලා කවුරුත් ගන්නවද? නෑ නෑ. ඒක මැණිකක් කියලා එයා දැනගන්න ඕන. මැණිකක් පොළවේ තියෙන එක දැනගත්තොත් ඒක ස්ථිර නම් එයා මොකද කියන්නේ ඔක්කොම විකුණලා ඒක ගන්නවා. සේවන්ත ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැවති රහස ලැබුණු අය විතරයි තම කැමැත්ත තම සිතුවිලි තම හැඟීම් විකුණා දමන්න යන්නේ. හලෙලූයා. හලෙලූයා. රහස නැති අයට වැඩක් නැහැ. නිදානියක් දැකපු නැති කෙනෙකුට ඊට මාර්ගෙන් වැඩක් නැහැ. කොයි කියලා බලන්න. ස්වර්ග රාජ්‍ය නැති නිදානිය අපි දන්නව නම් අපිට පුළුවන් වෙන්න ඕන. ඒ රහස දන්න කෙනා විතරයි. ඒකේ වස්තුව තියෙන බව දන්න කෙනා විතරයි. තමන්ගේ හැඟීම් කැමැත්ත සිතුවිලි විකුණලා දාලා උන්වහන්සේගේ කැමැත්ත හැඟීම් සිතුවිලි ලබා ගන්න යන්නේ. හලෙලූයා. හලෙලූයා. අද බොහෝ කෙතුණු ජීවත් වෙන්නේ මේ පොළවේ දිහා බලාගෙන. ඔවුන්ට ස්වර්ග රාජ්‍ය කියන දෙයක් අවශ්‍ය නැහැ. ස්වර්ගය කියන දෙයක් අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕන මේ පොළවේ ඉන්න කම විතරයි. නමුත් මතක තියාගන්න අපි යම් දවසක් එන්න යනවා. යේසුස් වහන්සේ කෝ මගේ රාජ්‍ය මේ පොළවේ නෙවෙයි. හලෙලූයා. හලෙලූයා. යේසු ආදානගේ රාජ්‍ය ස්වර්ගයේ. ආමේන්. ආමේන්. අපි කියමු හතස්පයිසිට. තවද හොඳමුතු සන්නාව වෙලෙන්දෙකුට ස්වර්ග රාජ්‍ය සමානය. ඉතා අනර්ග වූ එකමුතු ඇටයක් ඔහුට සංගවි ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේ. ආමේන්. තවත් උපමාවක් කියනවා. මුතු ඇටයකට සමානයි ස්වර්ග රාජ්‍ය. මේ මුතු ඇටය යමකට හම්බුණා නම් හලෝ මන් දිහා බලන්න. මේ මුතු ඇටය හම්බුණා නම් එයා මොකද කරන්නේ?
එයා සන්තක සියල්ල විකුණන සන්තක සියල්ල. ගිහිල්ලා මොකද කරන්නේ? මුතු වැටේ මිලදී ගන්නවා. ශුද්ධලියන්නේ කියනවා මුතු වැටේ කියන්නේ මේ ඔබ ඉඳලා මේ තියෙන ඔක්කොම විකුණලා ගිහිල්ලා කරේල්ල ගන්න මුතු වැටයක්. නෙවෙයි. ආරම්භෙම කියන උපමාව මුතු වැටේ කියලා කියන්නේ ස්වර්ග රාජ්‍යය. හලෙලූයා. හලෙලූයා. කාට හරි ස්වර්ග රාජ්‍ය කියන සහතිකය ස්ථිරත්වය ලැබිලා තියෙනවා. මේක අපේ රාජ්‍ය නෙවෙයි. අපේ ස්වර්ගික රාජ්‍යයක් තියෙනවා කියලා දන්නවනම් ඒක මුතු වැටයක් නිසා, ඒ ස්වර්ග රාජ්‍ය මුතු නිසා, ඒ ආසන්තක සියල්ල විකුණලා, ආගෙට නෙවෙයි. සියල්ල විකුණලා ඒ මුතු වැටේ මිලදී ගන්නවා කියලා කියනවා. ආමේන්. මේ විකුණන සියල්ල තමයි තම කැමැත්ත, තම හැඟීම්, තම සිතිවිලි. මේවා අපිට තියාගෙන ස්වර්ගයට යන්න නැහැ. අපිට කේන්ති ගියා, මට කෝපය ඇති වුණා. ඒක හරියන්නේ නැහැ. මම කියන්න ඕන මෙහෙමද? සෙනෙහවන්ත අපේ කැමැත්ත නෙවෙයි මෙතෙන් පටන් දේවදරුවන්ට ශුද්ධ ලියවිලි කියනවා ජේසුස් වහන්සේගේ කැමැත්ත වෙන්න ඕන. ආමේන්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස වෙන කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි කියමු 47 සිට. තවද මොහොතේ හෙළුවවුද සියලු වර්ගවල මසුන් අසුරනාවුද දැනකට ස්වර්ග රාජ්‍ය සමානය. ඒ දැන පිරුණු කල ඔහු ඒ වෙලකට ඇද හිඳගෙන හොඳ ගුණ වාචනවල එකතු කොට නරක ගුණ අහක දැමෝය. ලෝකාන්තිමේදීද එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවි ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට ගිනි උදුනෙහි හෙලන්නෝය. එහි හැඩීමද දත්මිටි කැමද වන්නේය. ආමේන්. තවත් උපමාවක් කරන් කියනවා. මාළු දැලකට හා සමාන. ඔව් මාළු අල්ලන දැන්ට මාළු වුණාම ගෙනන්න. නරක වෙච්ච මාළු වීසි ගන්නවා, හොඳ මාළු අරගෙන එනවා. සදේවන්තය කියනවා මේක ලෝකාන්තිමේදී වෙන්න යනවම. අපි ක්‍රිස්තුස් වහන්සේ අධ්‍යයනයේ අනුගමනය කරනවා. ඉලක්කයක් තිබෙනවා. බොහෝ අසරණ සෙනගවුන් හොයාගෙන යන්නේ වෙන දේවල්. ඔවුන් හොයාගෙන යන්නේ පොඩි සෝයක්. ඔවුන් තාවකාලික දෙයක් හොයාගෙන යන්නේ. නමුත් අපි හොයාගෙන යන්න ඕන සදාකාලික දෙයයි. හලෙලූයා. හලෙලූයා. කියන අනිවාර්යයෙන්ම ලෝකාන්තිමේදී නරක ඒවා වීසි කරන්න යනවා, හොඳ ඒවා ගෙනෙන්න යනවා. ආමේන්. මේක දේව දූතයෝ කරන්න යනවා. ඒක සංගවන්න බෑ, හොර කරන්න බෑ, බොරු කරන්න බෑ. සදේවන්තය, ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි සුද්ධ ලියවිලි කියන පැහැදිලි 49 ලෝකාන්තිමේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්මැති ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට ගිනි උණුතුනේ හෙලන්නෝය. ඒ දත් මිටි කෑමද, ඒ හැඳීමද දත් මිටි කෑමද වන්නේ. ආමේන් කියමුද? ආමේන් කියමුද? හලෙලූයා. හලෙලූයා. ඔබ ස්වර්ග රාජ්‍යයට අයිති කෙනෙක් නම් ඔබ සත්‍ය තේරුම් ගන්න ඕන. ඔබ ස්වර්ග රාජ්‍යයට තාම අයිති නැත්නම් ඔබ මේ කල්පනාවලදී ඔබට ඕන විදියට ඉදී දේවස්ථානයට එකතු වෙලා ප්‍රීතියෙන් নমස්කාර කරાવી හැරිලා ගෙදර යාවි. හැබැයි ඔබේ පරිවර්තනයක් නැතුව ඇති. ස්වර්ග රාජ්‍ය කියන එක අරමුණක් නැත්නම් දෙවියන් වහන්සේ ආදැහිම නිෂ්ඵලයි. ස්වර්ගය කියන බලාපොරොත්තුව නැත්නම් දෙවියන් වහන්සේ ආදැහිම නිෂ්ඵලයි. ඕනතරම් දෙවියන් වහන්සේ ආදහන අසරණ වෙනවා, රෝගී වෙනවා, ප්‍රශ්න වෙනවා, වැටෙනවා, මැරෙනවා. සෙනෙවන්ත ස්වර්ග රාජ්‍යයවත් ක්‍රිස්තුස් වහන්සේ අපි අදහන්නේ ඒකෙන් නිදහස් වෙන්න නෙවෙයි. අපි ඒක අදහන්නේ සදාකාල ජීවනය උරුම කරගන්නයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. දෙවියන් වහන්සේ මහිමාන්විතයි. ස්වර්ග රාජ්‍ය අපේ උරුමයි. ආමේන්. ආමේන්. මේ පොළවේ විතරක් හොයනවා. ශුද්ධ ලියවිල්ලේ කියනවා යේසුස් වහන්සේගේ නැවත පැමිණීම යමින් විශ්වාස කරන්නේ නැත්නම් ඔහු ලෝකයේ මිනිසයන්ටත් වඩා අසරණම වූ සෙනගක් කියලා. ඔබ යේසුස් වහන්සේගේ පැමිණීම විශ්වාස කරන්නේ නැත්නම් ඒ විශ්වාස කරන්නේ නැති කෙනා ලෝකයේ මිනිසයන්ටත් වඩා ඉතාම අසරණ දුක හිතෙන මිනිසෙක්. අපි මේ සියල්ල කරන්නේ යේසුස් වහන්සේ වලාකුළු මතින් එන වෙලාවේදී උන්වහන්සේ සමග එක්ව ගමන් කරන්නයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි ගොමද 52 සහ 52. නුඹලා මේ සියල්ල තේරුම් ගත්තොත් අසුසේක. එසේයයි ඔහු උන්වහන්සේට කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට කතා කොට එහි ස්වර්ග රාජ්‍ය සඳහා ගෝලෙක් වී සිටින යම් නියන්නෙක් ඇද්ද ඔහු තමාගේ ගබඩාවේ අලුත් දේ පරණ දේ පිටතට ගෙනෙන්නා වූ
ගෙදර ස්වාමියෙකුට සමානයි කීසේක. ආමේන් කියමුද? උපමාවක් තමයි කතා කරන්නේ. සෙනෙවන්ත අවසන් දුන්නාසේ උපමාට කතා කළානවා. මේ ඔබෙන් අහන්නේ ගෝලේනේ. හලෝ කවුරුත් දෙන්නේ නැහනේ. අහනවා මෙච්චර මේ කියලා දුන්නු දේ තේරුණා. එමයන් පස්සේ නුඹලා මේ සියල්ලසේ තේරුම් ගත්ත උදයි ඇසුසේක. ඔබ තේරුම් ගත්තද? තේරුම් ගන්නව බාද උස්සලා කියන්නේ. තේරුම් ගත්තා අත උස්සන්න ආපෝ නැති අය මම ආපෝ නේද පැයක් විතර අරගෙන කියන්න ඕන. අත උස්සන්න නැත්නම් තේරුම් ගන්න නැති අයද? ඊළඟ උස්සන්න තේරුම් ගත්ත අය. තේරුම් ගන්න නැති අය ඉන්නවද? මතක තියාගන්න. ස්වර්ග රාජ්‍ය රහස තේරුම් ගත්තේ නැත්නම් අවසාන දවසේ උරුම වෙන්නේ කිනිවිල. කාටවත් වළක්වන්න බෑ. දේව වචනේ කිව්වනම් ඒක 100% ස්ථිරයි. හලෙලූයා. ආනෝන් බලන්න කිව්වේ තේරුම් ගත්ත බෝල කිනෝ. ඔව් ස්වාමීනි අපි තේරුම් ගත්තා. දැන් තේරුම් ගත්තේ නැති අය මම දන්නේ නැහැ. ඒක ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. තේරුම් ගත්ත අයට 52 වෙනි පදේ කියනවා. මොකක්ද කියන්නේ 52? එවිට උන්වහන්සේ උන්ට කතා කොට එහි ස්වර්ග රාජ්‍ය සදා ගෝලෙක් වී සිටින යම් ලියන්නෙක් ඇද්ද? ඔව් තමාගේ ඔබ දැනට මේක තේරුම් අරගත්ත නම් ඔබ ස්වර්ග රාජ්‍යයට අයිති මිනිස්සෙක්. ආමේන්. ඔබ ස්වර්ග රාජ්‍යයට අයිති නම් ඔබට තවත් දෙයක් තියෙනවා කරන්න. මොකක්ද ඒ තමයි ඔබ ඇවිල්ලා ගබඩාකාරයෙක් කියලා හිතාගෙන ඔබේ ගබඩාවෙන් ඔබ පරණ දේවල් සහ අලුත් දේවල් කියන දෙකම එළියට ගේන්න ඕන. ආමේන්. හලෙලූයා. ඔබේ ගෙදර පරණ දේවල් කොච්චර තියෙනවද? පරණ දේවල් ගෙනල්ලා නැති අයට දෙන්න නෙමෙයි මේ කියන්නේ. ඔබේ පරණ දේවල් ඔබම තියාගන්න. ඒ කියන්නේ පාස් අපි අලුත් දේවල් ගෙනල්ලා සෙනග නැහැ ඔබේ අලුත් දේවල් ඔබම තියාගන්න. දේවචනේ කියන්නේ පරණ කිවිසුම සහ අලුත් කිවිසුම කියන දෙකම ඔබ තුලින් එළියට එන්න ඕන. ආමේන්. හලෙලූයා. පරණ කිවිසුමේ ලියා තිබෙන දේවල් විසිකල්ලා අලුත් කිවිසුමේ ලියා තිබෙන දේවල් විතරක් අදහන කෙනෙක් වෙන්න එපා. අලුත් කිවිසුමේ දේවල් විසිකල්ලා පරණ කිවිසුමේ තියෙන දේවල් විතරක් අදහන කෙනෙක් වෙන්න එපා. ඔබ ස්වර්ග රාජ්‍යයට ගෝලෙක් නම් සුදුසු මිනිසෙක් නම් පරණ කිවිසුමේ පරණ දේ අලුත් දේ පරණ කිවිසුමේ දේ අලුත් කිවිසුමේ දේ ඔබට ස්ථිරවම අයිති බව තේරුම් ගන්න කියන එකයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. දෙවියන් වහන්සේ විශ්මිතයි. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ හරවන දෙවි කෙනෙක් නෑ. ආමේන්. මම ඔබට ආදරේ හන්ද කියනවා නැවත. දැන් හැම කෙනෙක් මෙහෙරට ඔසවලා පුරසන්න ආදයක් දෙන්න. අපි කියමු මතේ 13:48 සිට 50 දක්වා. ඒ දැන පිරුණු කල ඔහු එය වෙරළට ඇද හිදගෙන හොඳ වුන් වාජනවල එකතු කොට නරක වුන් අහක දමෝය. ලෝකාන්තිමේදීද එසේම වන්නේය. දේවදූතයෝ නික්මෑවේ ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට ගිනි උතුරේ හෙළන්නෝය. එහි හැඩීමද දත්මිටිකයන්ද වන්නේය. ආමේන් කියමුද? ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ අදහන්නේ වෙනත් ආගමක් අදහනවා වගේ නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ අදහන්නේ මොනවා හරි දීලා යන්න විතරක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ අදහනවා කියන්නේ සදාකාල ජීවනයේට ආසා කරන අය ඉන්නා වූ කෙනා. ආමේන්. ස්වර්ග රාජ්‍යය ගැන පිපාසයක් ඇති අය ඉන්නා වූ කෙනා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. තමාගේ ස්වરૂපය පෙන්වන්න, තමාගේ අලංකාරත්වය පෙන්වන්න, තමාගේ දැනගැන්ම පෙන්වන්න, තමාගේ ඇති වස්තුව පෙන්වන්න විතරක් නෙවෙයි සභාව කියන්නේ. සභාව කියන්නේ ස්වර්ග රාජ්‍යය ගැන ආසාවක් බලාපොරොත්තුවක් ඇති අය ඉන්නා වූ තැනයි. හලෙලූයා. හලෙලූයා. එනිසා පිටරණුන් ගන්න ඕන අවශ්‍ය ශුද්ධියවිල්ල අපේ වගකීම තමයි අපි ක්‍රිස්තුස් වහන්සේ අදහන සෙනගනම් අපි පරණ දේ අලුත් දේ පිටතට ගේන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ ආදරය කරනවා. පරණ කිවිසුමත් අලුත් කිවිසුමත් යන දෙකම අපේ හදවත් තුළ තැන්පත් වෙලා තිබෙන වැඩක් නෑ. ඒක අපි නිතරම අපේ මුඛයෙන් එළියට ගෙන සෙනගක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි මතක තියාගන්න අපි කොච්චර හොඳ තිරිඟු වපුරුවා සතුරෙක් ඉන්නවා. ශුද්ධියවිල්ල කියනවා තිරිඟු වපුරුවා අපි නිදාගත්තා. මොකද උනේ? සතුරෙක් ඇවිල්ලා කින්දේ වපුරලා ගිහිල්ලා. සෙනෙවන්තව දෙවියන් වහන්සේට ගොඩාක් ආදරය ඇති. දෙවියන් වහන්සේට ගොඩාක් ප්‍රේම කරනවා ඇති. හැබැයි මතක තියාගන්න වෙලාවක් එන්න යනවා. ඔබට නිින්ද ගියොත්
ඒ වෙලාවෙදි සතුර ඇවිල්ලා කිරිඳි වපුරලා යනවා. ඔබ දන ගහලා අඬලා ස්තුති කරනවා ඇති. ප්‍රශංසා කළ දේව පාමුලට එනවා ඇති. සියල්ලෙන් දෙවියන් වහන්සේ ස්තුති කරනවා ඇති. හැබැයි ඔබ අවදිව නොසිටියොත් සතුර ඇවිල්ලා ඔබත් නොදැනුවත්ව බීජේවත් සාතන්ගේ පණිවිඩ ඔබේ ඇතුලේ තියන්න පුළුවන්. ඒ නිසා ඔබ නිදා ගන්න අය වෙන්න එපා. කවුරුත් ආමීන් කියුවේ ඇයි දන්නවද? බයයි රැට නිදා ගන්න නෙවෙයිද පාස්ටර්? එහෙම එකක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ ගැන අවදිව සිටින්න. හalleluya. හalleluya. ඔබේ මගේ දෙවියන් වහන්සේ නොනිදන්නා වූ දෙවි කෙනෙක්. ආමීන්. උන්වහන්සේ දහවලට රාත්‍රියද ඔබ මාව රකින්න දෙවියන් වහන්සේ. ආමීන්. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමීන්. බොහෝ අය දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. බොහෝ අය දේව පාමුලට හැබැයි ඒ අය හැම වෙලේම නිදාගත්තොත් මොකද වෙන්නේ? සතුරු ඇවිල්ලා වපුරනවම තමයි. එතකොට දෙකම එකට හැදෙනවා. අපිට තේරෙන්නේ නැහැ අපේ කිරිඳිද තිරුමුද කියලා. අපි සභාවට එනහන් දෙනවා. දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරනවා. ගීතිකා ගායනා කරනවා. සියල්ලදී හරි සතුටින් ඉන්නවා. හැබැයි තමා දන්නේ නැහැ තමා කිරිඳිද තිරුමුද කියලා. ඒක දැනෙන්න යනවා නොදැන හිටියොත්, නිදාගෙන හිටියොත්, අවදිව නොසිටියොත් කපන කාලේදී අටුවට වැටෙන්නේ නැහැ, ගින්නටයි වැටෙන්නේ. මම ඔබට කියන්න යනවා දවසේ ඔබ මම දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගක් නිසා අපි අටුවට අයිති සෙනගක් වෙනවා. ආමේන්. හalleluya. තිරුගු ගණයට අයිතුරු සෙනගක් බවට පත් වෙනවා. ආමේන්. කිරිඳි කවදාවත් අටුවට වැටෙන්නේ නැහැ. කිරිඳි අනිවාර්යයෙන්ම ගින්නට වැටෙනවා. ඒසා දේව දරුවනි අපි ක්‍රිස්තුස් වහන්සේ අදහන සෙනගක් ලෙස හරි දේ දැනගෙන අදහමු. ආමේන්. හalleluya. රහසිගතව බීමත් කප්පියාගෙන රහසිගතව හොරකම් කරගෙන රහසිගත පාපයන් වල නියැලිලා රහසින් වැරදි දේ කරමින් දේව පාමුල සිටගත්තට ඒකේ ප්‍රතිඵලය නම් ගිනිවිල වෙන්න යනවාමයි. එසා අපි අද තීරණයක් ගමු. ස්වාමීනි මේ පොළවේ తాවකාලික 70ක් 80ක් කියන මේ කුඩා කාලයේදී ස්වාමීනි ඔබගේ ඔබ වහන්සේ අකමැති දේ කළා. ස්වාමීනි ඒ ගිනිවිලට යනවට වඩා මේ කුඩා කාලය තුල ඔබ කැමති දේ කළා. ස්වර්ග රාජ්‍ය උරුම කර ගැනීම ඉතා යහපත්. ආමේන්. ඒක හැම කෙනාටම අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්න නම් තමා දේව දරුවෙක් කියලා විශ්වාස කරනවා නම් පරණ දේ අලුත් දේ පිටතට ගේන්න ඕන. ආමේන්. අදින් පස්සේ පරණ කිවිසුමත් අලුත් කිවිසුමත් ඔබේ මුඛයෙන් ප්‍රකාශ වෙනවා නම් ඔබේ වචන වලට ගෞරව කරනවා නම් ඔබ දෙවියන් වහන්සේට අයිති අනාගත මිනිස්යෙක් බවට පත් වෙන්න යනවා. ආමේන්. හalleluya.